මානව සමේ ව්‍යූහය හා ක්‍රියාකාරීත්වය. මිනිස් දේහයේ විශාලතම අවයවය වන්නේ සමයි. එය ප්‍රධාන ස්තර දෙකකින් සමන්විතය. ඒවා නම් අපිචර්මය හා චර්මයයි. සමට යටින් නැති ස්තරය අධශ්චර්මය වන අතර එය මේද පටක හා අරියල පටක වලින් තැනීයට. අපිචර්මය සමෙහි පිටතින් මැති ස්තරය අපිචර්මයයි. එය කෙරටිනී භවනය වූ කෙරටිනී භූත ස්තරීභූත ශල්කමය අපිච්ඡදීන් සමන්විතය. අපිවර්මයට රුධිර සැපයුමක් නැත. එහෙත් චර්මයේ වූ අන්තරාල තරලය මගින් එහි වූ ගැඹුරු ස්තරවලට පෝෂණය හා ඔක්සිජන් සපයන අතර ඒ තරලය පසුව වසාරෙස බැහැරව යයි. සෛලීය ස්තර ගණනාවක් අපිචර්මයේ දැකිය හැකිය. එහි අභ්‍යන්තරයේම පවතින ස්තරය වන්නේ ජනක ස්තරයයි. එමගින් නිරතුරුවම අපිචර්මීය සෛල ජනනය කරයි. ඒ සෛල සමේ මතුපිටට ක්‍රමයෙන් තල්ලුවන අතර ඒවා ක්‍රමයෙන් වෙනස්කම් වලට භාජනය වේ. මතුපිට පවතින සෛල පැතලි, තුනී, න්‍යෂ්ටි රහිත සහ අජීව වන අතර ඒවායේ සෛලප්ලාස්මය තන්තුමය ප්‍රෝටීනයක් වන කෙරටීන් මගින් ප්‍රතිස්ථාපනය වේ. තවද මතුපිට ස්තරයේ ඇති සෛල නිරන්තරයෙන් ගැලවී යන අතර ඊට යටිත් ඇති සෛල මගින් ඒවා ප්‍රතිස්ථාපනය වේ. සමෙහි නිරතුරුව භාවිත වන ගෙවී යාමට ලක්විය හැකි ස්ථානවල අපිචර්මය ඝන වී පවතී. උදා අල්ල, ඇඟිලි, පතුල වැනි. අභ්‍යන්තර ජනක ස්තරයේ ඇති මෙලනෝසයිට මගින් මෙලනින් නම් තද පැහැ වර්ණක ශ්‍රාවය කරන අතර ඒවා සමට වර්ණයක් ලබා දීම සඳහා දායක වේ. මීට අමතරව වර්මෙහි රුධිරයේ කොතෙක් දුරට ඔක්සිජන් වලින් සන්තෘප්තද යන වග සහ මේද ස්තරයේ ඇති වැඩිපුර පිත් වර්ණක හා කැරටින් ප්‍රමාණයද සමේ වර්ණය සඳහා බලපායි. චර්මය අරීයල සම්බන්ධක පටක වලින් තැනී ඇත. පූරකයේ ඉලාස්ටික් තන්තු හා කොලජන් තන්තු එකිනෙකට සම්බන්ධ වී දැකිය හැකිය. කොලජන් තන්තු ජලය සමග බැඳී සමට ආතන්‍ය ශක්තිය ලබා දේ. චර්මෙහි අඩංගු ප්‍රධාන සෛල ලෙස තන්තු සෛල, මහා භක්ෂාණු සෛල හා කුම්භ සෛල දැක්විය හැකිය. චර්මයේ ඇති ව්‍යූහ වන්නේ රුධිර හා වසාවාහිනී, සංවේදී ස්නායුවන්ත, ස්වේද ග්‍රන්ථි, ස්නේහශ්‍රාවී ග්‍රන්ථි, රෝම උද්ගාමක පේශී, සංවේද ප්‍රතිග්‍රාහක, මයිස්නර් දේහාණු, පැසීනියන් දේහාණු, නිදහස් ස්නායුවන්ත, ක්‍රවුස් අන්තබල්බ, රෆ්නි අවයව, මර්කල් මණ්ඩල.